ජීවිතේ හරි අපූර්ව සිදුවීම වෙනවනේ. අද මට විශේෂ දවසක්. මම නිකමට වගේ හිතුවේ මේ අවුරුදු 18ත් 21ත් අතර කාලේ මට සිද්ධ වුණ දේවල්. දුක හිතෙන දේවල් සිදු වුණා, සතුට හිතෙන දේවල් සිදු වුණා. ඒ දෙකෙන්ම සමබරව දේවල් සිදු වුණා. ඇත්තටම මට අවුරුදු 18 දී පොඩි ලෙඩක් තිබ්බා. ඒ ලෙඩේ කියන්නේ මම හිතුවේ මගේ ජීවිතේ හැම සිදුවීමක්ම ෆිල්ම් එක ටීවී සීරීස් එකක් කියලා. මට අතට හිතා ගන්න බැරි මේකේ මගේ පිටපතේ මම හිට වෙන්නේ මොනවද කියලා මම දන්නේ නැහැ. මගේ ස්ක්‍රිප්ට් එකේ මොනවද වෙන්නේ කියලා මම දන්නේ නැහැ. මට දෙන්න ප්‍රශ්නේ ඒක. මගේ ජීවිතේ වෙනස් කරපු එකම ටර්නින් පොයින්ට් එක තමයි ඒ ලෙවල් වලට කරන්න ඉදී සිංහල ඩාන්සින් පොලිටිකල් දේශපාලන විද්‍යාව. ඒ අතර තමයි මට මීඩියා ගැන සබ්ජෙක්ට් එක හම්බුනේ. ඇත්තටම ජීවිතේ ටර්නින් පොයින්ට් කියන්නේ අන්න ඒ වගේ අහම්බෙන් සිද්ධ වෙන දේවල්. මට හම්බුණ හරි අපූර්ව ගුරුවරයෙක්. කියන්න ඕනේ මම ඔයා ගැන දන්නවා. මට මගේ ජීවිතේ හම්බුන්නේ අපේ ශාස්ත්‍රයට අදාළ අපි හිතන්නේ ඔය අරయ్య මෙහෙම කරේ අපි ඒදී ෆලෝ කරමු. එහෙම කවදාවත් මට එහෙම එක්කෙනෙක් හම්බෙලා නැහැ. මොකද අපේ තියෙන දුෂ්කරත්වය සහ ගිනීම අනුව මේ ශාස්ත්‍රයේ කවුරුත් මට හඹාගෙන යන්න එයා පස්සේ යන්න එක්කෙනෙක් මට කවුරුත් ඉඳියේ නැහැ. ඒක තමයි මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ. මගේ ස්ක්‍රිප්ට් එක ලියපු කෙනා මට හම්බුණා නම් මගේ ජීවිත කතාව ලියපු කෙනා හම්බුණා නම් මම ඉස්සලාම අහන්නේ මේ ෆිල්ම් එක ඉවර වෙන්නේ සතුටින්ද අසතුටින්ද කියලා විතරයි. මම තාම ඉගෙන ගන්න ළමෙක්. මම ඩයල් එකක් නෙවෙයි මම කියලා තියෙනවා. මම හැමදාම කියන්නේ මම ඩයල් එකක් නෙවෙයි මම ඉගෙන ගන්න ළමෙක්. ඒකම අම්මා තමයි හැම දෙයකටම ළඟින් ඉඳියේ. අම්මා අපි හැම කොල්ලෙක්ගේ ජීවිතේ වටිනම කෙනාක් නේ අම්මා කියන්නේ. අම්මා සහ තාත්තා. අම්මා අදටත් මම එපා කියන දේම කරනවා. ඒ කියන්නේ අදටත් යා කඩකෑම හදනවා, ඒ දේවල් කරනවා. මල්ලා දෙන්නෙක් හින්දා ඒ දේවල් හැල් කරනවා. තම මගේ වයසට සහ සමානයි අම්මා අද පාවිච්චි කරන තෙල් චාච්චියටයි තෙල් හැන්දටයි. ඒ කියන්නේ මගේ වයස හා සමානතාවයක් එතන තියෙනවා. දරුවෙක් වශයෙන් මගේ දෙමව්පියන්ට සාධාරණයක් කරනවා. ගුරුවරයාට සාධාරණයක් කරනවා. කියන්නේ අම්මලා තාත්තලා අපි දන්නවා දෙහිත්ත ගන්නේ කියන්නේ හරිම දුෂ්කර ගම්මානේ. ඒ පැත්තෙන් ගොඩ යන මිනිස්සු ඉහළටම යනවා. කියන්නේ දුක තේරෙනවා, දුක අඳුනනවා. තැන්ගින්න පරම්පරාව මන් දන්නේ කොහොමද කියලා. මමත් ජෙන් ඉසෙට් පරම්පරාවේ නෙවෙයි වෙන්න ඕනේ. ඇත්තට මට එහෙම දැනෙන්නේ නැහැ. මට එක ප්‍රශ්නයක් ආවා. මොකද්ද මේ? මම හඳුනන මල්ලි කෙනෙක් ඇහුවා අයියෝ ෂූට් කරන විදිහට මට ෂූට් කරන්න කියලා දෙන්න පුළුවන්ද? මං කිව්වා මට ශ්‍රේම කියලා දෙන්න බෑ කියලා. මොකද කවදාවත් කලාව කියන දේ තව කෙනෙක්ට කියලා දෙන්න බෑ. මෙහෙම මේ දේ කරන්න කියලා දෙන්න බෑ. මොකද ඒක හරි අමාරු වැඩක්. මං කියන්නේ මගේ මතේ ඒක බෑ. කලාව කියන්නේ ඇඟෙන් එන දෙයක්. අවුරුදු 22 කාලයක් තුළ 22 කියන්නේ අපි ඉස්කෝලේ කාලේ අත්හැරිය. හැමදේම අත්විඳලා වෙල්ඩින් වැඩ කරා. මේසන් වැඩ කරා. ඒ හැමදේම වින්දා. දැන් අවුලක් නැහැ කියලා තමයි මං කියන්නේ. තාම අපි ලොකු ඩයල් නෙමෙයි. තාම ගේමක් ගහන මිනිස්සු. මගේ ශාස්ත්‍රයේ පැත්තේ මම ගේමක් ගහගෙන ඉන්නේ කොහොම හරි. ඒක තමයි හැමෝම කරන්න ඕනේ. ඒ කියන්නේ තමන්ට කියලා දෙයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. තමන් කවුද කියලා ඉස්සෙල්ලා හඳුන ගන්න, ඉගෙන ගන්න විතරයි කියන්නේ මම. අලුත් දේවල් හොයන්න. කවදාවත් වරදින්නේ නැහැ. ගොඩක් ස්තුතියි මම වහන් ඉදියට. ජය වේවා.